ගයිස් ඔයගොල්ලෝ දන්නවද මේ කරවල කිරි හොද්දේ හරියට මඳුරන්නේ ගමේ සාමාන්‍ය පවුලක හැදුණු මිනිස්සෙක් විතරයි. හැමදාම සරට කාලා පුරුදු මාට අපේ අම්මයි කරවල හොද්දේ රහනම් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහටම හදමු කියලා අම්මාගෙන් අහගෙන කරවල ටිකක් අරගෙන උණු වතුරෙන් හොදගත්තා. මං ගාව අම්මු මිරිස් තිබෙන දින්ද ආදේශිකයක් යූස් කරගෙන සුදුලුණු බීලුණු ඔක්කොම ටික කපාගෙන ඊට පස්සේ හට්ටිය අරන් බීලුණු ටික දාලා සුදුලුණු මිරිස් තක්කාලි ඔක්කොම ටිකක් දාගෙන ගැලපෙන තරමක් උකුවරට නැතුව ලාවට පොල් කිරි ටිකක් හදාගෙන කහ ටිකකුත් දාගෙන මිරිස් කුරු ටිකකුයි කැලි මිරිස් කුරු ටිකකුයි දාගන්න වැඩි දාගන්න එපා කිරි හොද්දක් හින්දා. ඊට පස්සේ ලිප ඕන් කරලා හදාගත්ත පොල් කිරි ටිකක් දාගෙන ඊට පස්සේ දාපු ටික තැම්බෙනකම් පොඩ්ඩක් හැඳිගාගෙන ඉඳලා තැම්බුණා කියලා තේරෙද්දි කරවල එකක් කලවම් කරලා තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ ආයේ උකු පොල් කිරි ටිකක් දාලා තැම්බීගෙන එද්දි හොඳ රස සුවඳක් එනවා ගයිස්. ඊට පස්සේ ලුණු අඩු වැඩිද කියලා ඔක්කොම බලලා හොඳට රස චෙක් කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ ක්වොලිටියට බිත්තරයකුත් බැදගෙන බත් එකට හොදි ටිකක් වැඩියෙන් දාලා බත් එකත් බෙදාගෙන මෙන්න මේ වගේ සෙට් කරගෙන කාලා බලන්න ගයිස්. බෙට් කරලා කියන්නේ සල්ලිකාර කැම පරාදයි. මේ වගේ කැම කන්න කැමති වගේ අයටත් ෂෙයා කරලා කියන්න මේන් බලපන් හදලා බලන්න පුළුවන් ඕනනම් කියලා.